හරි දැන් මෙහෙමයි ප්‍රෝග්‍රෑම් එකේ වැඩට කියන්නේ මේකෙදි මුලින්ම තියෙන්නේ මේකේ මේ පාත් එකේ හැටියට මුලින්ම කරන්න තියෙන්නේ මේකේ ලර්නින් පාර්ට් එක. එතකොට මේ ලර්නින් පාර්ට් එකේ අපිට තියෙනවා මේ ෆේස් 1 එකේ ඉඳන් ෆේස් 4 එකට එනකම් සම්පූර්ණයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන එනකම් මේ ඩේලි බයස් මේ ෆෝමේෂන් එකට එනකම් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට එතනින් පස්සේ මේ ටික ඉගෙන ගත්තට පස්සේ අපිට ඊට පස්සේ කරන්න තියෙන දේ තමයි බෑක් ටෙස්ට් කරන්න ඕනේ. එතකොට මෙතන මෙහෙමයි වෙන්නේ. දැන් මේ හැම එකකම වීඩියෝස් ටික මම දාලා තියෙනවා. ඒ කියන්නේ මේ දැනට මේ අදාළ කරන මොකක් හරි දැන් මේ PO3 එක ගැන එහෙම වීඩියෝ එකක් තිබ්බා YouTube එකෙන්. ඉතින් ඒ නිසා මම ඒ වීඩියෝ එක මම ලින්ක් කරලා තියෙනවා අපේ group එකේ. අර ඒ කරිකියුලම් එක මම දාලා තියෙනවානේ. ඒ කරිකියුලම් එකට ලින්ක් කරලා තියෙනවා මේකේ හදලා තියෙන දැනට ක්‍රියේට් කරලා තියෙන වීඩියෝ එක. හරිද? එතකොට ඒ විදිහට දැන් මේ ටයිම් ෆ්‍රේම් අලයින්මන්ට් එකට එහෙම හොඳ වීඩියෝ එකක් තිබුණ නැහැ. ඒ කියන්නේ ඒක පොඩි පාඩමක්. නමුත් ඒකේ තියෙන සමහර වීඩියෝස් ගොඩක් දිග වැඩි. ඉතින් ඒ නිසා ඒකට මම වීඩියෝ එකක් හදනවා. ඊට පස්සේ මේ මාකර් ස්ට්‍රක්චර් එක සහ කැනල් 3 ෆෝමේෂන් එක ගැන එහෙම හොඳ වීඩියෝ එකක් තිබුණේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මම මේ හැම එකකටම අදාළව ඒ නැති ඒවට මම වීඩියෝස් ටික හදනවා. හදලා ඉවරලා මේ channel එකට දානවා. දාලා ඉවර වෙලා මම ඔයාලට ඒකේ link එක දාන්නම් group එකට. එතකොට එතනදි වෙන්නේ මම ඒ කරිකියුලම් එක දාලා තිනවා group එකට. මෙන්න මේ කරිකියුලම් එකම තමයි මේකම හරියට. එතකොට මේ හැම එකම මේ topic එක ඉස්සරහින් ඒ දැනට මොන හරි වීඩියෝ එකක් තිබ්බනම් YouTube එකේ අන්නේ වීඩියෝ එකේ link එක තියෙනවා. ඒතර ඔයාලට තියෙන මේ වීඩියෝ එක බලලා එකෙන් ඉගෙන ගන්න. එතකොට ඒ ඉගෙන ගනිද්දී ඔයාලට සමහර විට එක විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න සේරම group එකට දාන්න. ඒ දැම්මට පස්සේ එතනදී මම ඒ ප්‍රශ්න වලට උත්තර ටික දෙන්නම්. ඒ වගේම ඒවා වෙනුවෙන් ඉස්සරහට වීඩියෝස් ටික හදන්නම්. එතකොට දැනට එහෙම කරලා නැති පාඩම් තියෙනවා. අන්නේ පාඩම් වලට අදාළ වීඩියෝස් ටික මම ක්‍රියේට් කරගෙන යනවා මේ channel එකේ. channel එකේ ක්‍රියේට් කරලා ඔයාලට ඒ හැම පාඩමක්ම එතනදී අප්ඩේට් කරනවා. ඒ කියන්නේ මම group එකට දානවා. හරිද? අපි හිතමු time frame alignment ගැන වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ time frame alignment කියලා දාලා topic එක ඒක ඉස්සරහින් link එක දාලා මම ඒ වීඩියෝ එකේ link එක මේ WhatsApp group එකට දානවා. එතකොට ඔයාලට කරන්න තියෙන මොකුත් නැහැ. ඔයාලට අවශ්‍ය නම් WhatsApp group එක pin කරගෙන හරි නැත්නම් favorite දාලා හරි මොකක් හරි එක categorize කරලා තියාගන්න. ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ group එකට එන්න. group එක ඇතුලේ මම update කරලා තියෙනවා නම් මොකක් හරි lesson එකක් ඒ lesson එක දාලා තියෙනවා. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ මගේ lesson එකක් බැලුවත් වෙන කෙනෙක්ගේ channel එකක මම දාලා තියෙන lesson එකක් බැලුවත් මොන lesson එක බැලුවත් ඒ lesson එකේ කියලා දෙන දේ ඇත්තටම chart එකට ගිහිල්ලා ඔයගොල්ලෝ practice කරන්න ඕනේ. practice කරලා ඉවර වෙලා ඒක කියන්නේ back test කරන්න ඕනේ. back test කරලා ඒක මට ඒක group එකට දාන්න ඕනේ. එතකොට මම බලනවා ඒක හැම එකක්ම ඒ කියන්නේ group එකට දාන්න ඕනේ කියන්නේ මෙහෙමයි. එතනදි කරන්න තියෙන්නේ මේ විදිහට ඔයගොල්ලෝ chart එකට යන්න ඕනේ. දැන් අපි හිතමුකෝ PO3 එක ගැන ඔයාලා වීඩියෝ එක බැලුවයි කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ accumulation, manipulation, distribution කියන කතන්දර ටික මේ chart එකේ කොහොමද උනේ කියලා හරියට දාන එක. එතකොට දැන් අපි හිතමු ඔයා මෙතන මේ කොටස ගත්තා. දැන් මේ තියෙන්නේ accumulation එක. ඊට පස්සේ මෙතන part එක දැන් ඉගෙන ගත්තේ නැත්නම් මුකුත් මේවා හිතන්න එපා. මෙතන manipulation එක තියෙනවා. right මෙතන distribution එක තියෙනවා. ඔන්න ඕක ඔය විදිහට ඔයා මාක් කරනවා. ඕක තමයි කරන්නේ. ඕක මාක් කරලා ඉවර වෙලා ඔයා මේක ගන්න ඕනේ මෙන්න මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙනවා කැමරා අයිකන් එක. ඔන්න ඔතන ඕක ක්ලික් කරලා ඉවර වෙලා ඕනනම් මේ image එක download කරන්න පුළුවන් නැත්නම් මේක copy කරන්න පුළුවන්. කරන්න තියෙන හොඳම දේ තමයි මේ image එක copy කරගන්න. එතකොට ඕක control shift s එකෙන් කරන්න පුළුවන්. Windows නම් තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට Mac එකක් නම් තියෙන්නේ. Mac එකේ කරන්න පුළුවන් command shift s එකෙන්. මට මතක හරියට. එතකොට මේක පොඩ්ඩක් බලන්න බලලා ඉවරලා මෙන්න මෙතනින් ඔයාලා මේ image එක copy කරගන්න පුළුවන්. copy කරලා ඉවර වෙලා ඊළඟට ගිහිල්ලා මෙතනින් Word document එකක් open කරලා ඒ Word document එකේ topic එක දාගන්න. මොකක් හරි මම දැන් ඔය කියලා දුන්නේ PO3 නේ. ඒතර PO3 homework කියලා දාගන්න. හරිද? homework කියලා දාලා ඊට පස්සේ මෙන්න මෙතනට දැන් මේක පොඩ්ඩක් ලස්සනට හදාගන්න. මම නිකන් උගලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ මෙතනට image එක paste කරන්න. ඒතර right click කරලා paste කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් control V එක ගහලා paste කරන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට මේකේ images ටික ඔය විදිහට දාලා මට මේක PDF එකක් හැටියට save කරන්න. මේක ගිහිල්ලා save as දීලා PDF දීලා save කරන්න. ඕක තමයි වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට PDF එකක් හදලා PDF එක WhatsApp group එකට දාන්න. ඊට පස්සේ මම ඒක බලනවා. බලලා ඉවර වෙලා ඔයාලට ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ටික පෙන්නලා දෙන්නම්. ඕක තමයි මේ lessons ටික කරගෙන යන තුරාවටම ඔයාලා ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම එකම මේ time frame alignment එක කරන්න නැහැ homework එකක්. ඒතර ඒක ඔයාලට තේරෙයි මම time frame alignment එක කරාට පස්සේ අනිත් හැම එකකටම වගේ ඔයාලා මේ හැම එකක්ම chart එකේ ඇත්තටම සිද්ධ වුණේ කොහොමද කියලා මාක් කරන්න ඕනේ. මාක් කරලා ඉවර වෙලා ඔයාලා ඒක මට එවන්න ඕනේ. ඉතින් අන්න ඒ දේ කරන්න ඕනේ. එතකොට ඒක කරලා ඉවර වුණාට පස්සේ දැන් මේ විදිහට ඔයාලා මෙතන daily bias එකට නිකන් ඔයාලා ඉගෙන ගත්තාට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න කොටස ඉවරයි. ඒ කියන්නේ මේ තියෙන සම්පූර්ණ ICT නෙමෙයි. මෙතන තියෙන්නේ ඔයාලට ඉක්මනින් ඉගෙනගෙන ඉක්මනට ට්‍රේඩින් ටික හරියට කරගන්න අවශ්‍ය කරන ප්‍රධානම දේවල් ටික තමයි මේක ඇතුලේ කවර් කරන්නේ. ඒතකොට ඇත්තටම මේ ටික හරියට අල්ලගත්තොත් ඔයාලට මාකට් එකේ ඇවිල්ලා ට්‍රේඩ් එකක් ගහලා යම්කිසි මුදලක් උපයන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අතරේ දැන් මේ ටික කරගෙන ගියාට පස්සේ
මේ ටික ඉවරුනාට පස්සේ අපි ඊළඟට කරන්නේ ඔයාලා බෑක් ටෙස්ට් කරනවා. ඊට පස්සේ හයින්සයිට් කරනවා. ඊට පස්සේ ලයිව් ට්‍රේඩ් කරනවා, ෆන්ඩඩ් ඔන්න ඔය ටික කරනවා. හරිද? ඔය ටික කරන අතරදී එතකොට මම තව වීඩියෝස් වලින් සහ ඔයාලට එන ප්‍රශ්න වලට Q&A විදිහට අර ඉතුරු පාඩම් ටික කවර් කරනවා. දැන් ඒ ඔක්කොම කවර් කරලා ඔයගොල්ලෝ මේක කරන්න ආවොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ ටික ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් ඔන්න කාලය ඉතුරු කරලා ඔයාට දෙයක් අර ලේසියෙන් පොඩියට අනිත් එක මේක දෙයක් achieve කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න මේ ටික ඉවර කරා කියලා හිතනවා ඩේලි බයස් එකට නිකන් දැන් ඔයා ඉගෙනගෙන ඉවරයි. හෝම්වර්ක් ටිකත් කරලා දාලා ඉවරයි. එතකොට දැන් ඊට පස්සේ ඔයාට තියෙන්නේ chart එකේ ගිහිල්ලා. මොකද මේ ඩේලි බයස් එක ඉගෙන ගත්තට පස්සේ ඔයාට සම්පූර්ණයෙන් ඒකේ තව වීඩියෝ එකක් ලින්ක් කරලා තියෙනවා. මේ සේරම ඇප්ලිකේෂන් එක ඔයා හරියට හදාගන්නේ කොහොමද කියලා ඒක chat එකේ තියෙනවා. එතකොට අන්න එතනදී ඒ වීඩියෝ එක බලලා හරි එහෙම නැත්නම් මම අලුතෙන් කියලා දෙන එකක් බලලා හරි කොහොම හරි ඔයාට පුළුවන් මේක ඇත්තටම මාකට් එකේ සිද්ධ වෙලා තියෙන ඒවට. අපි හිතමුකෝ දැන් අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ ලන්ඩන් ඔය වගේ සෙෂන් එකකනේ. එතකොට ලන්ඩන් නැත්නම් නිව්යෝක් තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මේ ට්‍රේඩ් කරන සෙෂන් එකේ අපි හිතමු ඔයා මෙන්න මෙතනින් මේ ට්‍රේඩ් එක ගත්තයි කියලා. හරිද? මෙන්න මෙතනින් මේ ට්‍රේඩ් එක ගන්නවා. ඔන්න ඕක දැන් මේ මාකට් එකේ වෙලා ඉවරනේ. ඔයාට තියෙන මේ විදිහට මෙතනදී මේ ට්‍රේඩ් එක ගන්න ටික ඔයා බෑක් ටෙස්ට් කරන්න ඕනේ ගිහිල්ලා. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ. එතකොට එතන තමයි බෑක් ටෙස්ට් කියන්නේ ඔන්න ඔය කතාව. ඊට පස්සේ හයින්සයිට් කරන්න ඕනේ. හයින්සයිට් කියලා කියන්නේ මම දානවා මං ගන්න එන්ට්‍රීස් තියෙනවානේ. මං ඔය ගන්න එන්ට්‍රීස් YouTube එකට දානවා. ඊට පස්සේ තව ඔයාලට group එකකට දානවා. අන්න එතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඒ ටික බලලා මම මේ එන්ට්‍රීස් ගත්තේ කොහොමද? එතනදී මම බ්‍රේක් ඩවුන් කරනවා. ඊට අමතරව ඕගොල්ලෝ ෆෝකස් කරන්න ඕනේ. මම කොහොමද අරන් තියෙන්නේ? ඇයි මම මේක අරන් තියෙන්නේ? මොනවාද මම මෙතන බලලා තියෙන්නේ? ඒ ටික ෆෝකස් කරලා මම ගත්ත එන්ට්‍රීස් වලින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඕක තමයි ඊළඟ දේ. අතන ඔය දෙක කරගෙන යන්න ඕනේ මේක ඉගෙන ගත්තට පස්සේ. ඒ ටික දවසක් ඔයාලා කරාට පස්සේ ඊළඟට මාත් එක්ක ලයිව් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. එතනදී මම ලයිව් ඔයගලන්ට සපෝට් එක දෙනවා ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ අපි හිතමු මම ඔයාලට බයස් එක ෂෙයා කරනවා. අද දවසේ බයස් එක තියෙන්නේ සෙල් පැත්තට. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? සෙල් ට්‍රේඩ් ගන්න try කරන්න ඕනේ. එතකොට මම ඔයගොල්ලොන්ට මාක් කරනවා රයිට් මෙන්න මේ ඒරියාස් වලින් එන්ට්‍රීස් එන්න පුළුවන්. ඒ නිසා ඒ ඒරියාස් වල අපේ එන්ට්‍රි පැටර්න් එක හැදෙනවද කියලා බලන්න කියලා. අන්න ඒ වගේ මම දේවල් ඉන්සයිට්ස් ටික ෂෙයා කරනවා. එහෙම නැත්නම් මොකක් හරි විදිහකින් මම ඔයාලට සපෝට් එක දෙනවා. සම්පූර්ණයෙන් දෙන්නේ නැහැ. පොඩි සපෝට් එකක් දෙනවා. ඕගොල්ලෝ ගිහිල්ලා එතන මොනවා හරි ඉතුරු දේවල් ටික බලලා ගලපලා ට්‍රේඩ් කරන්න ඕනේ. ඔන්න ඔතනින් ඕගොල්ලොන්ට ටිකක් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ඉක්මනට ට්‍රේඩ් කරන්න. එතකොට ඒ ටික කරලා ඕගොල්ලෝ දක්ෂ විදිහට ට්‍රේඩ් කරගෙන යනවනේ. දැන් ඕගොල්ලෝ කරන ට්‍රේඩ් හැම එකක් ගැනම දාන්න ඕනේ group එකට. එතකොට මම මේ දේවල් ඔක්කොමත් රිවිව් කරලා බලලා ඔයාගේ දැනට progress එක කොහොමද කියන එක බලලා මම එතනදී තීරණය කරනවා ඔයාව කොහොමද funded වලට set කරන්න කියලා. අන්න එතනදී ඔයාව funded වලට මම ලෑස්ති කරනවා. ඕගොල්ලෝ ඒක යන්න සුදුසුයි නම් එතනට. ඒ ලෑස්ති කරලා ඊට පස්සේ funded එකක් ඔයාට ගැලපෙන capital එකක් එක්ක බලලා ඒක හදලා සම්පූර්ණයෙන් ඒ වැඩ ටික කරලා දෙනවා. ඉතින් ඕක තමයි program එක. ওই විදිහට තමයි යන්නේ. ඒතකොට මෙතන මුලින්ම කරන්න තියෙන්නේ මේ හැම එකකටම අදාළව දාලා තියෙන lessons ටික බලාගෙන යන්න ඕනේ. ඒතකොට එතනදී මතක තියාගන්න මේ ටික බලන්න ඕනේ පිළිවෙලට. මේක බලලා ඊළඟට අනිත් වීඩියෝ මෙන්න මේ වීඩියෝ එකේ දිග අඩුයිනේ කියලා ඒක බලන්න එහෙම පයින්න කරන්න බෑ. පිළිවෙලට යන්න ඕනේ. එතකොට පිළිවෙලට හැම එකම links ටික මම දානවා. ඒ හැම එකක්ම ගානට පිළිවෙලට ගිහින් බලන්න ඕනේ. ඕක තමයි කරන්න තියෙන්නේ.